රයිට් අපි ඉන්නේ දැන් කටුනාගේ එයාපෝට් එකේ මම අද යන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් හයිදරාබාද් ගිහිල්ලා තමයි මුම්බයි යන්න තියෙන්නේ මට මම රවුට් එක දාන්න මට එන්නත් තියෙන්නේ මුම්බයි ඉඳලා හයිදරාබාද් ඉඳලා තමයි ක්ලබ් වෙන්න තියෙන්නේ ගේට් නම්බර් 11 11:25 තිබ්බට මම හිතන්නේ දැන් බෝඩින් පටන් ගන්න දැන් වෙලාව 6යි හරියටම 6යි රයිට් අපි හයිදරාබාද් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඇවිල්ලා දැන් මම යන්නේ ඩොමස්ටික් ෆ්ලයිට් එක ගන්න මුම්බායි වලට ඊට පස්සේ මම නැත්තන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ පල්ලෙහාන් ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරලා ලගේජස් කලෙක්ට් කරලා එතනින් එක්සිට් වෙලා මට තර්ඩ් ෆ්ලෝර් එකට එන්න උනා ඇවිල්ලා මෙතනින් තමා මං හිතන්නේ ඉන්දිගෝ මං යන්නේ ඉන්නේ ඩොමස්ටික් ෆ්ලයිට් එකේ හයිදරාබාද් to මුම්බයි මෙතනින් තමා බෝඩින් පාස් එක කලෙක්ට් කරගන්න තියෙන්නේ. එන්න මෙහෙම කිහිපයක් චෙකින් කවුන්ටර්ස් තියෙනවා. මෙතන මම හිතන්නේ KJHF ඔන්නම I එන්නම තියෙනවා. ඔන්න ඔතනින් එකකට හරියක හොයාගෙන යන්න තියෙන්නේ. බලමු මේ හයිදරාබාද් එයාපෝට් එකේ ඩොමස්ටික් ෆ්ලයිට් චෙකින් වෙන තැන මේ තියෙන්නේ. බෝඩින් පාස් එක ගත්තා. පොඩි විස්තරයක් කියන්න මේ හිතුණා මේක මේ හයිදරාබාද් මේ එයාපෝට් එක කියලා රජීව් ගාන්ධි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මේක හදලා තියෙන්නේ 2008 අවුරුද්දේ සහ මේ අවට තියෙන්නේ තෙලංගනා and ශම්ෂාබාද් අන්නේ ඒ පැත්ත ආශ්‍රිත තමයි තියෙන්නේ. මං ඉමිග්‍රේෂන් එකේදී එක්කෙනෙක් කියලා මේ ෆෝම් එක ෆිල් කරන්න වෙලා එයාට ස්ටේට් එකේ ෆිල් කරන්න ඕන ස්ටේට් එකට එතන සර්ච් කළ වෙලාවම දාන්න උනේ තෙලංගනා ස්ටේට් එක තෙලංගනා and හයිදරාබාද් රයිට් දැන් තියෙන්නේ දැන් වෙලාව නම් තාම 11යි බෝඩින් පටන් ගන්නේ 12:10ට ඉතින් මට තව පැයයි විනාඩි 10ක් වගේ වෙලාවක් තියෙනවා බලමු මම පුළුවන් විදිහට මේකේ තියෙන දේවල් ඔයගොල්ලන්ට පෙන්නන්න තව මට ඊළඟට තියෙනවා සිකියුරිටි චෙක් එකක් කරන්නේ එතකොට මේ ඔක්කොම ටික අකුල වල බෑග් එකට දාගෙන ආයෙත් බෑග් එකට දාගන්න එකපාරක් මං එද්දි මේ හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්ම එළියට අරගෙන මේගොල්ලන්ට වෙනම පෙන්වන්න ඕන වුණා. බට් අද මම මෙතනින්දී ඇතුළට එද්දි ඒ කියන්නේ රට ඇතුළට එද්දි චෙක් කරද්දි එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මට එහෙම ස්කෑන් එකකින් යවලා එහෙම අරන් යන්න කිව්වා. ප්‍රශ්නයක් නැහැ. බලමු මෙතන ස්කෑන් එක කොහොම වේද කියලා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එළියට ගන්න වේද නැත්නම් බෑග් එක පිටින් දාන්න පුළුවන්ද කියලා බලමු. Okay, done with the security checks and දැන් අපි යන්නේ ගේට් එකට. කලින් කිව්වා වගේ මෙතනත් මේගොල්ලෝ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් චෙක් කළා. හැම එකක්ම මගේ වෙනම වයර් දාලා තියෙන පවුච් එකක් තිබ්බා. ඒකේ තියෙන හැම වයර් එකක්ම කෙලින්ම අරන් දාන්න වෙන කෙලින්ම හැලුවා. අරලා මේ බෙල්ට් එකේ ඉඳන් normally යන security check එක ටික චෙක් කරලා දැන් ආයෙත් රීපැක් කරගෙන දැන් යනවා ගේට් එක ගාවට. ඒත් මට තව ටයිම් තියෙනවා. දැන් වෙලාව almost 11:18ක් වගේ. මේ 12:10ටනේ බෝඩින් පටන් ගන්නෙ. 12:10ට 12:25ට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන් තියෙන්නේ. දැන් ඉතින් මේ ටිකෙන් යන්න තමයි තියෙන්නේ.
ඕකේ මට කියන්න බැරුණායි මම මුම්බායි යන්න කියලා. මගේ කොන්ෆරන්සක් තියෙනවා. ඒ කොන්ෆරන්ස් එකට තමයි මම මුම්බායි යන්නේ. ඒ කොන්ෆරන්ස් ගිය පාර තිබ්බ හයිදරාබාද්. මේ පාර මම ෆ්ලයිට් එක දාගත්තේ හයිදරාබාද් through මුම්බායි. මොකද මම ආයෙත් එනවා හයිදරාබාද් වලට දවස් දෙකකට ආයෙත් මෙහි ඇවිදින්න. මොකද ගිය පාර ඇවිල්ලා මට ගොඩක් ඇවිදින්න ෂොපින් කරන්න හම්බුන්නේ නැහැ. මායි තව යාළුවෝ දෙනෙක් ආවේ. මේ පාර එක යාළුවෙක් මුම්බායි වලට ඇවිල්ලා ඉන්නේ. සහ එයා මුම්බායි වලින්ම ලංකාවට යනවා. බට් මම තීරණය කළා හයිදරාබාද් වලට ආයෙත් ඇවිල්ලා ඇවිදලා මොනවද කරන්න තියෙන ෂොපින් කරලා පුළුවන් විදිහට එන්ජොයි කරලා එන්න. සෝ මුම්බායි වලත් මම ප්ලෑන් කරනවා පුළුවන් විදිහට ඇවිදින්න සහ ෂොපින් කරන්න. බට් මට ඩොමස්ටික් ෆ්ලයිට් වල ලගේජ් ඇලවන්ස් ඉන්නේ කිලෝ 15ක්. මම හිතන්නේ කිලෝ 15යි අපේ හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7යි. ඉතින් ලොකු දෙයක් එහෙම ෂොපින් කරන්න කියලා නැහැ. බට් හයිදරාබාද් වල මම try කරනවා පොඩ්ඩක් ෂොපින් කරන්න. මොකද ගෙදරට හරි ගන්න බෑ. ඕකේ තාම ෆ්ලයිට් එක බෝඩ් කරන්න ගත්තේ නැහැ. ආයෙත් අපි හම්බෙමු මුම්බායි වලදී. හෙලෝ රයිට් අපි ෆ්ලයිට් එක ඔන් බෝඩ් වුණා. මේක ඉන්ඩිගෝ A321 නියෝ ෆ්ලයිට් එකක්. quite decent. මම ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තිබ්බ නිසා මට ප්‍රයොරිටි චෙක් ඉන් වෙන්න පුළුවන් වුණා. අනිත් අයට කලින් මම ෆ්ලයිට් එකට ඔන් බෝඩ් වුණා. quite decent ෆ්ලයිට් එකක්, clean and Sri Lankan Airlines වල clean but seat එක ටිකක් uncomfortable but fine. බජට් එයාලයින් එක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. but quite decent flight. බලමු මේ ෆ්ලයිට් එකේ OIG කොහොම වේද කියලා. මම දන්න විදියට Boeing aircraft වල පොඩ්ඩක් සද්දේ වැඩි. but compared to that Airbus A320, A321 and A range එකේ flights වල සාමාන්‍යයෙන් Airbus වල engine වල සාමාන්‍ය සද්ද ටිකක් shape can tolerate කරගන්න පුළුවන්. but Boeing වගේ aircraft වල ටිකක් සද්දේ වැඩි. බලමු කොහොම වේද කියලා. මෙතනක් තියෙනවා මට මම හිතන්නේ පෑ දෙකකට කිට්ටු ගමනක්. බලමු කොහොම වේද කියලා. शुरू करने के लिए आप अपने बड़े बैग्स को ऊपर वाले ओवरहेड बिन में और छोटे बैग्स को सामने वाली सीट के नीचे रखें. कृपया अपनी सीट पर बैठें और प्रस्थान के लिए आयु को खाली रखें. අයිබෝවන් වෙල්කම් ටු මුම්බයි. මං දැන් මුම්බයි හොටෙල් එකේ ඉන්නේ. මට මුම්බයි එයාපෝට් එකේ මුකුත් වීඩියෝස් ගන්න උන්නේ නැහැ. මට ඉක්මනටම සිම් එකක් අරගෙන එහෙම පොඩි වැට්ටියක් අරගෙන එන්න වුණා. ඒක නිසා මට ඉක්මනට එන්න වුණා හොටෙල් එකට. හැබැයි ඉක්මනට කිව්වට පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඩොමෙස්ටික් ටර්මිනල් එකක් through මං ආවේ. ඉතින් ඩොමෙස්ටික් ටර්මිනල් එකේ සිම් ගන්න ඇවලෙබල් තිබෙන කොහොම හරි මම ටර්මිනල් 2 එකට ඇවිල්ලා මුම්බයි එයාපෝට් එකේ එතන ඉන්න සිකියුරිටි ගාඩ් එක කියලා බොහොම අමාරුවෙන් ඇතුළට ගිහිල්ලා සිම් එකක් අරගෙන තමයි හොටෙල් එකට ආවේ. මං ඉන්න හොටෙල් එක ඇවිල්ලා මැරියට් ලගේ ෆෙයාෆීල්ඩ් හොටෙල් එක. හරියටම එයාපෝට් එකේ ටර්මිනල් 2 එක ළඟමයි තියෙන්නේ. මම පොඩි වීඩියෝ එකක් ඇඩ් කරන්නම් කොහොමද අපිට තියෙන view එක කියලා මේ හොටෙල් එකට. රයිට් මේ තියන්නේ අපේ රූම් එකට තියෙන view එක. මගේ යාළුවා තමයි මේක රිසර්ව් කළේ. සෝ මම එයාට කිව්වා පුළුවන් නම් මම දැක්ක රිවිව්ස් වල තියෙනවා මේක එයාපෝට් ෆේස් ඒ කියන්නේ
රූම්ස් වේ තියෙන මේගේ එයාපොට් එකේ රනවේ එක තව ගේට්ස් ටික පැත්ත අල්ලලා එහෙම වීව් එක තියෙන රූම්ස් තියෙනවා කියලා. ඉතින් මම යාට කිව්වා පුළුවන් නම් රික්වෙස්ට් කරන්න මේ වගේක්. එයාට මැරියට් මෙම්බර්ෂිප් එක තියෙන නිසා මේ රූම් එක ඊසිලි යාට ගන්න පුළුවන් වුණා. ඉතින් no regrets, මාර සැටිස්ෆයිඩ් with view. මොකද ඇව්ගීක් කෙනෙක් විදිහට මේක මාරම වටින view එකක්. ඔයගලන්ට ඇතින් පේනවත් ඇති මේ ඩිපාර්චර් කරනවා ප්ලේන් එකක්. ඒකත් යාබස් 320 එක. A320 එක. මෙතනත් තියෙනවා යාබස් කිහිපයක්. එයා ඉන්දියා විස්තාර and එයා ඉන්දියාලා එක්ස්ප්‍රස් එකයි ඉන්ඩිගෝ එකක් තියෙනවා. යාබස් මාර වටින view එකක් මේක. රයිට්, දැන් ඇවිල්ලා පැය භාගයක් විතර එනවා හෝටල් එකට. සෝ මම දැන් බැලුවේ එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න. මොකද ඊළඟ දවස් දෙකේ මට ලොකුවට එළියට යන්න විදින කරන්න හම්බ වෙන්නේ නැති වෙන නිසා පුළුවන් තරම් ඔපචුනිටි ගන්න බැලුවේ. දැන් වෙලාව ඇවිල්ලා 6:25යි. බලමු පැය දෙකක් තුනක්වත් එලියට ගිහිල්ලා මොනවාරි ඇවිදලා කරලා බලන්න තියෙනවා. මම පුළුවන් දේවල් ඕගොල්ලන්ට වීඩියෝ කරලා ඇටච් කරන්න. Okay, let's go. Alright, මං ආවා මෙතන ළඟ තියෙන මෝල් එකකට. මෝල් එකට ඇවිල්ලා මම පොඩ්ඩක් වටේ ඇවිත්තා. ඇත්තටම කම්පැරටිව්ලි හයිදරාබාද් වලට වඩා මෙහි ගාන ටිකක් වැඩි. සාමාන්‍යයෙන් එහෙ රුපියල් 1000යි නම් මෙහෙ 1200 1300ක් වගේ සාමාන්‍ය ඒ වගේ රැන්ඩම් ප්‍රයිස් එකක් වෙන්නේ. මම දැන් ආව කන්න. එළ මම ඕඩර් කරා මෙහි තාලි කියලා දෙනවා. දන්නේ කාලා බලමු මේ නන් වෙජ් තාලි එකක් ඕඩර් කළා. ඒක මිනි එක. මේක රුපියල් 314ක් ඉන්දියන් රුපීස්. ඒක කන්වර්ට් කරොත් 1200 300ක් විතර වෙනවා. මේකත් මං දාන්න ඔයගලන්ට කොහොමද ඒක එක්ස්පීරියන්ස් එක කියලා. මම තව මේ මෝල් එක වටේ පොඩි ක්ලිප්ස් වගේක් දාන්න. මට ලොකුවට ගන්න බෑ මොකද මිනිස්සුම පේනවා ඒක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මම try කරන්න පුළුවන් තරම් ඔයගලන්ට මගේ එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට අරන් ඉන්න. මේ තියෙන තාලි එක ගුලාබ් ජම්මුන්යක් තියෙනවා. තව මොකද්ද රොටියක් තියෙනවා, රයිස් තියෙනවා, කරි එකක් තියෙනවා. කාලම තමයි බලන්න වෙන්නේ. මෙන්න මේ කඩෙන් තමයි මම ගත්තේ. මම පොඩි go through එකක් දෙන්නේ මෙහි මේ ෆුඩ් කෝට් එකේ හැටි. ඔයගොල්ලන්ට බැලුවොත් මේ පැත්තේ McDonald එක තියෙනවා, Subway එක තියෙනවා, KFC එක තියෙනවා. ඒ වගේ සෙට්ටම් එක. හැබැයි මේගොල්ලන්ට ආවේනික ඔතෙන්ටික් විදියට මෙනුස් එක මේගොල්ලෝ ප්‍රිපෙයාර් කරලා තියෙනවා. බෙලුන් එක පපයස් මේ මෝල් එකේ ටිකක් ලොකුයි. ෆුඩ් කෝට් එකක් තියෙනවා වගේ තමයි. පිට්සා හට් එක තියෙනවා. Baskin Robbins. Hai. තව අරහෙට ගිහලා තේරුම් නැහැ අපි පල්ලේ ෆ්ලෝ එක. Right, මේ section එකේ ඔය luggage තියෙනවා. Jewelries, bags.